ජීවිතේ මෙඩිය වෙලා ඉන්නේ කන්නේ නෙවෙයි. You are the YouTuber now. ආයුබෝවන් හැමෝටම welcome back to my YouTube channel. ඔගොල්ලෝ හැමෝම හොඳින් නේද? ඉතින් එහෙනම් අපි බලමු අද මගේ vlog එක මොකක් ගැනද කියලා. ඔයාලා දන්නවද චීනෙන් පිට ලෝකේ තියෙන ලොකුම චීන මාකට් එක කොහෙද තියෙන්නේ කියලා? ඔව් ඒක තියෙන්නේ ඩුබායි වල. මම අද යන්නේ ඒ දැවැන්තම චීන මාකට් එකට. ඒ ඩ්‍රැගන් මාර්ට්. මේ විශාල මකර මාකට් එක ඇතුලේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට යන්න කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනේ. මේ මාකට් එක ඇතුලේ මොනවද තියෙන්නේ? එතකොට ඒ වලේ මිල ගණන් කොහොමද? ඒ වගේම තමා ගන්නකොට මිල අඩු කරගන්නේ කොහොමද වගේම මම මොනවද ගත්තේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි අද යන්නේ ඩ්‍රැගන් මාර්ට් එකට. ඩ්‍රැගන් මාර්ට් එක ඩ්‍රැගන් මාර්ට් 1 සහ 2 කියලා කොටස් දෙකයි. එතකොට ඩ්‍රැගන් මාර්ට් 1 එක තමයි ඉස්සරෝම හදලා තියෙන්නේ. ඩ්‍රැගන් මාර්ට් 1 එක කිලෝමීටරයක් විතර දිග උඩින් බලනකොට මකරෙකුගේ හැඩය ගන්න ගොඩනැගිල්ලක්. මේ ඩ්‍රැගන් මාර්ට් 2 2016 දී තමයි අලුතෙන් එකතු කරලා තියෙන්නේ. මේකේ අතිනවීන සිනමා ශාලා, ප්‍රදර්ශනාගාර, සාප්පු සංකීර්ණ වගේම හොටල් පහසුකමුත් තියෙනවා. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක පුරාවටම පේනවා වගේ එක ජාතියේ කඩ 5000කට වඩා මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ලොකු සාප්පු සංකීර්ණවල වගේ නෙවෙයි. ඕගොල්ලොන්ට ඕනනම් කතා බහ කරලා මිල අඩු කරන්න පුළුවන්ද කියලා මිල අඩු කිරීමක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේගොල්ලෝ කියන ගානටම ගන්න ඕනේ නැහැ. ටිකක් විතර මේක පිටකොටුව වගේ. මොකද පිටකොටුවේදීත් අපිට පුළුවන්නේ ගාන අඩු කරලා ඉල්ලන්න. ඒ වගේම මෙතනින්දිත් ඒක ඒ විදිහටම කරන්න පුළුවන්. How much is that necklace? Oh, anything 35. Not everything කිව්වට එයා මම හපු හැම එකටම දිරාම් 35යි කියලා ගාන කිව්වා. ඒ නිසා මම මොකුත්ම ගත්තේ නෑ. හරි, ඔන්න මන් දැන් යන්නේ ගෑනු ළමයිව පිස්සු වට්ටන්න. ඒ තමා hand bags and shoes. පිස්සු හැදෙන කලෙක්ෂන් එකක් මෙතන තියෙන්නේ. කෝකද ගන්න කියලා හිතා ගන්න බැරි තරමට අපි කවදාවත් දැකලා නැති මොඩල්ස්, ඒ වගේම තමා දැන් ට්‍රෙන්ඩින් වෙන මොඩල්ස්, මාරම ලස්සන කලෙක්ෂන්ස් තියෙනවා මෙතන.
දැක්ක නේද කෝක ගන්නද කියලා හිතා ගන්නවත් බැරි bags and shoes collection එක. මේ වගේ කඩ දහස් ගානකින් තමන් කැමති එකක් තෝරගන්න එක හරිම අමාරු වැඩක්. දැනටමත් කකුල් දෙක රිතෙනකන් ඇවිදලා ඉන්නේ. ඉතින් මට හිතුණා මොන හරි පොඩි දෙයක් ගත්තොත් එහෙම පොඩි එනර්ජි එකක් එයි කියලා. ඒ හින්දා මම පොඩි දෙයක් ගත්තා. දැක්කනේ මං කොහෙටද ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් මේ බැක් කවර් කඩ පාස් කරගෙන යද්දී මම දැක්කා මෙන්න මේ කියුට් බැක් කවර් විකුණන්න තියෙනවා. ඉතින් මගේ ෆෝන් එකටත් බැක් කවර් එකක් ඕන වෙලා හිටපු හින්දා මම හිතුවා බැක් කවර් එකක් ගන්න. ඉතින් මම මේ ගොඩක් මාස වුණේ ටොම් ඇන්ඩ් ජෙරි බැක් කවර් එකකට උනාට මගේ ෆෝන් මොඩල් එකට හරියන්න ටොම් ඇන්ඩ් ජෙරි බැක් කවර් එක තිබුණේ නැහැ. ඊට පස්සේ තෝරලා මගේ මොඩල් එකට හරියන වෙන බැක් කවර් එකක් මම ගත්තා. ඊට පස්සේ මට හිතුණා මගේ ෆෝන් එකට ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහගන්න. ඊට පස්සේ මම පුදුම හිතන විදිහේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් මට හම්බුණා. ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකට කියන්නේ ප්‍රයිවසි කියලා. මේකේ ඔයගොල්ලන්ට විතරයි ස්ක්‍රීන් එක බලන්න පුළුවන්. කවරට සයිඩ් එකකින් බලුවට පේන්නේ නැහැ. මම බැක් කවර් දෙක අරන් ඉවරුණාට පස්සේ ඩිරාම් 10කට කියන්නේ රුපියල් 900කට මට මේ ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහලා දෙන්න කඩේ අයියා කැමති වෙච්ච හින්දා මම මගේ ෆෝන් එකට ඒක දාගත්තා. දැන් මේක වටේම ඇවිදින ගමන් ඉන්නේ. දැන් අපි තේ බොන්නා. අපි දැන් ඇවිදලා හිතන්නේවත් නැතුව අපේ ලිස්ට් එකේ නැති දේවල් වලට අපි සල්ලි යදම් කරා. ඒ වත්තර මම දාගෙන ඉන්න බැක් කවර් එකයි පිට වෙන්නේ නැති උනත් මම මේ බැක් කවර් එකක් ගත්තා. ආසාවට. මහන්සිය යන්න ජායි එකක් බීලා ආයෙමත් අපි ඇවිදින්න පටන් ගත්තා. ගෙදරක් ලස්සන කරගන්න හිතෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි ඩ්‍රැගන් මාර්ට් කියන්නේ. මොකද ඒ තරම් ලස්සන දේවල් මෙන්න මේක ඇතුලේ තියෙනවා ගෙදර ලස්සන කරගන්න. එන්නකො මම ඔයාලට පෙන්නන්න. හිතත් නිවාගෙන අපි යනවා දැන් උඩ තට්ටුවට. ඔන්න ඉතින් උඩ තට්ටුවට ගියා විතරයි මෙන්න මේ ඊජිප්තු වෙලෙන්දා අපිව චොක්ලට් කෑල්ලක් දීලා අල්ලගත්තා. ඒක හරිම රසයි.
ඊට පස්සේ ඉතින් අපි රහ වැටිච්ච නිසා එතනින් චොක්ලට් උත් ගත්තා. ඔන්න උඩත් රවුමක් ගහලා අපි දැන් මේ ආපහු පල්ලෙහාට යන්න තමයි යන්නේ. දැන් පල්ලෙහා ගිහිල්ලා තවත් ඇවිදින්න තියෙනවා. හොඳ හොඳ ඒවා තියෙන්නේ ඉස්සරහට. එන්නකෝ. If we buy 3 pieces, how much you? 300 come on. 250 give me, no problem. ඒ ඔයාලා දැක්කේ මේ පිටියට ටීවී එක රඳවන එක ගණන් අඩු කරලා ඉල්ලන විදිහ. චීනේ හදන ඕනම ගැජට් එකක් චීනෙට පස්සේ ඉස්සෙල්ලාම එන්නේ මෙතෙන්ට. ඔන්න ඔහම ඇවිදගෙන යද්දී මට ඕන ගැජට් එකක් මන් දැක්කා. ඉතින් බලමුකෝ ඒක ගන්න පුළුවන් වෙයිද කියලා. Guys, this is Burger Press. Burger Press. ඔන්න මන් දැන් හදන්නේ ඕගොල්ලන්ව දිව්‍ය ලෝකෙ එක්කයි යන්න. කියන්න පුළුවන්ද මේ මං කොහෙද ඉන්නේ කියලා? ලස්සන කැවිලා ලයිට් ලෝකයක්. තේරෙනවද? ජීවිතේ මෙරිය වෙලා ඉන්නේ මේ මොහොතේ.
ඔයාලට මේ පේනවා වගේ එකකට එකක් වෙනස් වෙච්ච දහස් ගානක ලයිට්ස් මෙන්න මේ කඩේ තියෙනවා. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේ එකම එක ලයිටින් ෂොප් එක තියෙන ලයිට්ස්? ඉතින් හිතාගන්නකො කඩ දහස් ගානක් තියෙන මෙතන මේ වගේ ලයිටින් ෂොප් 10ක් 15ක කොච්චර ලයිටින්ස් ප්‍රමාණයක් තියෙයිද කියලා. ඉතින් ඩුබායි වල ඉන්න ඔයාට ලස්සනම ලස්සන ලයිට් ෆිටින්ග්ස් ඕන නම් ඕගොල්ලෝ යන්න ඕන තැනක් තමයි ඩ්‍රැගන් මාර්ට්. විකල්ප වැඩි වුණාම ඔළුව පිස්සු හැදෙනවා කියලා. ඒ වගේ තමයි. මෙතෙන් ගියපුවාම ඔයාලට ඕන කරන භාණ්ඩේ එක එක වේරියේෂන්ස් වලින් පුංචි පුංචි වෙනස්කම් එක්ක ලොකුම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් හිතන්නකෝ කෝකද ඕනි කියලා තෝරගන්නේ කොහොමද කියලා. ඒක නම් ඇත්තටම පිස්සු හැදෙන වැඩක්. කිලෝමීටර් ගාණක් ඇවිදිනකොට බඩගිනි මහන්සි දැවුනොත් එහෙම ඕගොල්ලොන්ට ආපහු එනර්ජි අප් කරගන්න මෙතනින් කෑම ගන්නත් පුළුවන්. ෆුඩ් කෝට් එකක් වෙනම තියනවා වගේම මෙන්න මේ වගේ ඇවිදින මන්තිරුව දෙපැත්තෙත් ඕගොල්ලන්ට ඕන කෑම ගන්න පුළුවන් විදියට පුංචි පුංචි කඩ තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕනම කරන කෑමක් මෙතනින් අරගන්න පුළුවන්. කිලෝමීටර් එකටත් වැඩි මේ මාකට් එක ඇතුලේ එහා මෙහා යද්දි කකුල් එහෙම රිදුනොත් එහෙම නැත්නම් ගත්ත බඩු බරයි නම් අපිට මෙන්න මේ බගි කාට් එක පාවිච්චි කරලා එහා මෙහා යන්න පුළුවන්. ඉතින් ඒක හරිම පහසු ප්‍රවාහන මාධ්‍යයක්. BA කියන සෙක්ෂන් එකේ මෙන්න මේ අයිකන් කියන කඩේ තමයි හැමෝම රෙකමන්ඩ් කරේ වීඩියෝ බ්ලොග්ස් හදන්න ඕන ගැජමැටික් වල බ්‍රෑන්ඩඩ් ඒවා තියෙන්නේ මෙන්න මේ කඩේ කියලා. ඉතින් අපි මෙතෙන් ආවා මොනවද අපිට ගන්න පුළුවන් කියලා බලන්න. 5 hours battery daytime. බ්ලොග් කරන්න, පොඩ්කාස්ට් කරන්න, එතකොට ඔයගොල්ලොන්ට ඕනම දෙයකට පාවිච්චි කරන මේ චූටි මයික්‍රොෆෝන් උත් මෙතන ක්වොලිටි විදිහට ලාභයට ගන්න පුළුවන්. එතකොට මේ ග්‍රිප් එක අපිට ෆෝන් එකට සෙට් කරලා zoom කරන්න පුළුවන් විදිහට මේකත් මෙතනින් ගන්න පුළුවන්. ටිකක් සෙනග මැද්දේ වීඩියෝ කරන්න ලැජ්ජා මම වගේ අයට තමයි මෙන්න මේක. ඒ කියන්නේ මේක ස්පෝර්ට්ස් කැමරා එකක්. ඔයාලට පුළුවන් මේක බෙල්ලේ එල්ල ගන්න, එහෙම නැත්නම් පොඩි ක්ලිප් එකක් ආධාරයෙන් කොහේ හරි රඳවන්න. ඒ වගේම තමයි underwater 30 meters මේක waterproof. ඔයගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ actions videos මෙන්න මේ චූටි කැමරාව ආධාරයෙන් පහසුවෙන්ම ගන්න.
මේක උනේ දිරාම් 300ක්. නමුත් කඩේ කෙනා මේක රෙකමන්ඩ් කරේ නැහැ. ඒක බ්‍රෑන්ඩඩ් නොවන නිසා. දැනට පාවිච්චි කරන්න දිරාම් 300ක් දීලා මේක අපි ගත්තා. හැබැයි ඒක මට නෙවෙයි. මට මේ වගේ එකක් ඕන වුණත් මට ඕන උනේ 4K අර ඉස්සරලා පෙන්නපු 1800 ඇක්ෂන් කැමරා එක. ඉතින් ඒක පස්සේ ගන්න එන බලාපොරොත්තුවෙන් අපි එතනින් ගියා. ඒ යනකොට මට හිතුණා මගේ වීඩියෝස් හෙලවෙන්නේ නැති වෙන්න ගන්න gimbal එකක් ගත්තොත් හොඳයි කියලා. ඒ කියන්නේ ස්ටැබිලයිසර් එකක්. ඉතින් මෙන්න මේ අතරතුර මම දැක්කා ස්ටැබිලයිසර්ස් අඩුවට තියෙන තැන. ඉතින් මම gimbal එකක් ගත්තා. මෙන්න මේ ස්ටෑන්ඩ් එකට තමා කියන්නේ ස්ටැබිලයිසර් gimbal එක කියලා. මේකෙන් කරන්නේ අපි වීඩියෝ එකක් ගද්දී අතේ තියාගෙන ෆෝන් එක හිටියාම හෙල්ලෙනවනේ. ඒ හෙල්ලෙන එක නවත්තන්න තමා අපි මේ gimbal එක පාවිච්චි කරන්නේ. එතකොට අපිට හරිම ස්මූත් හෙල්ලෙන්නේ නැති ක්වොලිටි වීඩියෝ එකක් ගන්න පුළුවන්. මේක ගැන ලොකු විස්තරයක් මම දන්නෙත් නැහැ තවම. ඉතින් මම මේක පාවිච්චි කරද්දී කොහොමද මේකේ තත්ත්වය කියලා මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. ඩිරාම් 180යි කියලා කිව්වට අපි ඇත්ත එක කතා කරලා මේක ඩිරාම් 160කට තමයි ගත්තේ. ඉතින් මම දන්නේ නෑ එළිය කඩවල වල ගණන් කොහොමද කියලා gimbal වලට. මොකද මගේ ඔළුවේ තිබුණවත් නැති දෙයක් තමයි මේ gimbal එක. මට දැක්කට පස්සේ හිතුණා මගේ වීඩියෝ වැඩවලට ඉස්සරහට උදව් වෙන්න පුළුවන් කියලා. මේක බ්‍රෑන්ඩඩ් එකක් නොවුනට මට හිතුණා ඒකේ තිබ්බ ෆීචර්ස් එක්ක පොඩ්ඩක් try කරලා බලන්න. මොකද මම gimbal එකක් මීට කලින් පාවිච්චි කරලත් නෑ. එතකොට මම gimbal එකකින් කරන්න පුළුවන් වැඩ ගැන දන්නෙත් නෑ. ඒ නිසා ඉස්සරවම මගේ වීඩියෝ වලට උදව් වෙන මේ පුංචි එකෙන් පටන් ගන්න ඕනි කියලා හිතුවා. ඔන්න පැය ගාණක් ඇවිදලා ඕන කරන බඩු ටිකත් අරගෙන දැන් අපි ආපහු යන්න තමා යන්නේ. ඒ යන අතරතුර මෙන්න මේ කියුට් බෝනික් බැලුවා. එක බෝනිකේ ඩිරම් 200ක්. ලංකාවේ සල්ලි වලින් රුපියල් 18000ක්. හිතා ගන්නත් බෑ නේද එච්චර ගණන් කියලා. ඉතින් මේවා සිලිකන් වලින් තමා හදලා තියෙන්නේ. හරිම කියුට්. මේකේ තියෙන ඇඳුම් ගැන නම් මම ලොකුවට සැටිස් නැහැ. මොකද ඇඳුම් වල මිල නම් මේකේ ටිකක් ගණන් වැඩි. හැබැයි ඉතින් අපි හැමතැනම ඇවිද්දොත් හොයාගන්න බැරි වෙන එකකුත් නැහැ. මේකට ඔයා අද හෙටම යන්න ඉන්නවා නම් මම ඔයගොල්ලන්ට මතක් කරනවා කම්ෆර්ටබල් ෂූස් දෙකක් දාගෙන යන්න කියලා. මොකද කිලෝමීටර් ගාණක් ඇවිදින්න තියෙන නිසා සමහර විට ඔයා අන්කම්ෆර්ටබල් දෙකක් දාගෙන ගියොත් ඔයාට අමාරු වෙයි. අනිත් කාරණේ තමා ඔයා vlog එකක් කරන්න වීඩියෝ කරන්න හිතාගෙන යනවා නම් ඔයා මේකේ තියෙන branded දේවල් වල first copy එක ඒ වගේම ඒ ලොකු brand වලට අදාළ දේවල් වීඩියෝ කරද්දී ටිකක් කල්පනාවෙන් වීඩියෝ කරන්න. මම හරියටම දන්නේ නැහැ. හැබැයි සමහර විට ඒ ලොකු brands වලින් ඔයාට copyright අදින්න පුළුවන්. ඊළඟ දේ තමා අනවසරයෙන් වීඩියෝ කිරීම. සමහර කඩවල් ඒගොල්ලෝ ඩිරෙක්ට්ම කියනවා not allowed කියලා වීඩියෝ කරන එක. ඉතින් ඒ හින්දා ඔයා වීඩියෝ කරන්න හදනකොට අනිත් අයගේ ප්‍රයිවසි එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඩුබායි වලදී. එළියට ආවම තමා තේරුනේ අපි රෑ වෙනකම් මේක ඇතුලේ ඇවිදලා නේද කියලා. ඉතින් අපි ඇවිදගෙන මේ මකර පොකුණ ගාවට ඇවිල්ලා එතනත් ටිකක් හිටියා.
8ට විතර ඇති. අද ඩුබායි වල ලොන්ගස්ට්ම ඩේ එක. ඒ කියන්නේ අද දවල් කාලේ ඉර එළිය පැය 14ක් තියෙනවා. දැන් අපි ඔක්කොම වැඩ ඉවර වෙලා අපේ වාහනේ පාක් කරලා තියෙන තැනට යන්න යනවා. ගිය ඉරිදා කියන්නේ ජූනි 21 තමයි UAE වල දිගම දවස. ඔය ඩ්‍රැගන් මාර්ටන් හිතන් ඉන්නේ ඔයාගේ වාහනයෙන් නම් කිසි දෙයකට බය වෙන්න එපා. මොකද වාහන 8000ක් ගාල් කරන්න පුළුවන් ලොකුම ලොකු පාකින් ස්පේස් එකක් මෙතන තියෙනවා. ඒ වගේම තමා ඉන්ටර්නැෂනල් සිටි වල තියෙන මේ ඩ්‍රැගන් මාර්ට් එකට යන්න ඔයා හිතනවා නම් පොදු ප්‍රවාහන සේවයෙන් ඔයා යන්න ඕන රෂීදියා මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහලා 310 බස් එක හරි එහෙම නැත්නම් ටැක්සි එකක් හරි අරගෙන ඔයාට ඉක්මනින් මෙතෙන්ට යන්න පුළුවන්. ඔයා තවමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඊළඟ vlog එකෙන් හම්බෙනකන් පරිස්සමින් ඉන්න.